මගේ කණ්ඩායම ගොඩක් පුහුණුවීම් කරලා ගොඩක් අපි සූදානම්කින් ඉන්නේ. මොකද අපිට මේක ගොඩක් රුකුලක් වෙනවා ඊළඟට තියෙන අපේ ලොකු කුසලානේට. ඉතින් මේ කණ්ඩායමත් එක්ක ලොකු වෙනසක් කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් ලොකු ආසාවක් තියෙනවා මේ ජයග්‍රහණය කරා යන්න. මම හිතනවා මේ කණ්ඩායමට ඒ දේ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා කියලා අපේ සතුව. ඔව් අපිට හොඳ කණ්ඩායමක් සිටිනවා මේවල. අපි අවුරුදු 31කට ලං කරලා තියෙනවා හැමෝම. ඒ වගේම ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකක් ගැහුවා. ඒ වලින් ගොඩක් අය පර්ෆෝම් කරලා කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. අපේ ඊ අවුරුද්දේ ඒෂියා කප් සෙල්ලම් කරපු ක්‍රීඩකයන් 3 දෙනෙක් සිටිනවා. ඒක අපිට විශාල අත්දැකීමක්. ඒ වගේම අපි ටුවර් දෙකක් සෙල්ලම් කරා බංග්ලාදේශ සහ වෙස්ට් ඉන්ඩීස්. ඒත් අපිට හොඳ අත්දැකීමක් කියලා මම හිතනවා. අපි පහුගිය දවස් ටිකේම ඉමර්ජින් ටීම් එකත් එක්ක අපි පුහුණු තරඟ සෙල්ලම් කරා. ඒ වලදී අපිට ඒ වගේ තනතිරු වලට සෙල්ලම් ගන්න හැකියාව හම්බුණා. මම හිතනවා ඒක අපිට ලොකු උදව්වක් වෙයි කියලා. කණ්ඩායම හොඳයි. ඇත්තටම අපි බංග්ලාදේශ සහ වෙස්ට් ඉන්ඩීස් ටුවර් දෙකේම හොඳට කරා. මම හිතනවා මේ වර අපිට ආසියා කප් කුසලානය ලංකාවට ගෙන බලාපොරොත්තුවක් තියෙනවා කියලා. 2026 වර්ල්ඩ් කප් එක තමයි අපේ ලොකුම අභියෝගය. ඒකට මම හිතනවා ආසියා කුසලානය කියන්නේ හොඳ පිටුවහලක් වෙයි අපි හැමෝටම.